අපි මහා කල්පයක් කියන කාරණාව කෙටියෙන් හඳුනා ගත්තොත් එහෙම මහා කල්පයක් කියලා කියන්නේ අන්තර කල්ප 64 ඒව 4ක්. එහෙනම් අන්තර කල්ප 64ක් නිමා වෙනවත් එක්කම මේ සක්වල ධාතුව සම්පූර්ණයෙන්ම දැවෙන්න පටන් ගන්නවා. අන්න ඒ සක්වල ධාතුව විනාශ වීම තමයි බුදුන් වහන්සේ සත්ත සූර්යුග්ගමන සූත්‍රයේදී දේශනා කරන්නට යෙදුනේ මෙන්න මේ සක්වල ධාතුව විනාශ වෙන හැටි. නාසා ආයතනය වගේ ආයතන මෙන්න මේ සූර්යාගේ බලපෑමෙන් පෘථිවිය විනාශ ස්වභාවයට පත් වෙනවා කියලා අද වර්තමානයේ හොයාගෙන ඒව ගවේෂණය කරගෙන ගියාට බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මීට අවුරුදු 2563කට කලින් සූර්යාගේ බල ශක්තිය වැඩි වීමත් එක්ක තාප ශක්තිය වැඩි වීමත් එක්ක මෙන්න මේ පෘථිවි තලය විනාශ ස්වභාවයට පත් වෙන විදිය බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා සත්ත සූර්යුග්ගමන සූත්‍රයේදී. එතකොට පළවෙනි සූර්යයා, දෙවෙනි සූර්යයා, තුන්වෙනි සූර්යයා, හතරවෙනි සූර්යයා, පස්වෙනි සූර්යයා, හයවෙනි සූර්යයා, හත්වෙනි සූර්යයා වශයෙන් බුදුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සූර්යාගේ වර්ධනය වීම. ඒ කියන්නේ ව්‍යාධියටපත් වීමත් එක්ක සූර්යයා දවසක ව්‍යාධියටපත් වෙනවා. අපි වයසට යනවා වගේම සූර්යයාත් දවසක ව්‍යාධියටපත් වෙන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ ව්‍යාධියටපත් වීම නිසා ඒ වයින් එන තාප ශක්තියේ බලපෑම නිසා මෙන්න මේ පෘථිවි තලය අලු දූවිලි බවට පත් වෙන ආකාරය පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. බුදුන් වහන්සේ සියලු සංස්කාරය අනිත්‍ය බව දේශනා කරමින් තමයි මෙන්න මේ සත්ත සූර්යුග්ගමන සූත්‍රය දේශනා කරන්නේ. එහිදී බුදුන් වහන්සේ දේශනා කරනවා අනිච්චා භික්කවේ සංඛාරා අදුවා භික්කවේ සංඛාරා අනස්සාසිකා භික්කවේ සංඛාරා යාවංචිදං භික්කවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුං. මහණෙනි මේ සංස්කාරය අනිත්‍යයි. මහණෙනි මේ සංස්කාරය අස්තිරයි. මහණෙනි සංස්කාරය සැනසීම් රහිතයි. මහණෙනි මේ සංස්කාරය පිළිබඳව ඇලීම සුදුසු නොවේ. මේ සංස්කාරය පිළිබඳව කලකිරීමට සුදුසුයි. ඒ වගේම මේ සංස්කාරයන්ගෙන් මිදීමට සුදුසුයි ආදී වශයෙන් බුදුන් වහන්සේ දේශනා කරලා මෙන්න මේ සත්ත සූර්යුග්ගමන සූත්‍රය දේශනා කරනවා. විශාලා මහනුවර අම්බපාලි වනයේ වැඩ සිටමින් තමයි බුදුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ. එහිදී බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවි අජීවි සෑම දෙයක්ම අවසානයේ වෙන්නේ විනාශයටපත් වීම. ඒ නිසා බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන්ම දේශනා කරන මේ සූත්‍රයේදී සියලු සංස්කාරය අනිත්‍යයි, සියලු සංස්කාරය නැසෙන සුළුයි. ඒ වගේම මේ සංස්කාරය පිළිබඳව ඇලීමක් ඇති කරගන්න එපා. මේ හැම දෙයක්ම අස්තිරයි. ඒ වගේම මේවා ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තමයි මේ සත්ත සූර්යුග්ගමන සූත්‍රය දේශනා කරන්නේ. සත්ත සූර්යුග්ගමන සූත්‍රයේ ආරම්භයේදී මහා මේරු පර්වතය පිළිබඳව විස්තරයක් කරනවා. එහි දිග පළල තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දිගින් මහා මේරු පර්වතය යොදුන් 84000ක්, ඒ වගේම පළලින් මහා මේරු පර්වතය යොදුන් 4000ක්, ඒ වගේම මුහුදට නැත්නම් මහ පොළොවට යට වෙලා තියෙන මහා මේරු පර්වතයේ ප්‍රමාණය යොදුන් 84000ක් බව බුදුන් වහන්සේ සූත්‍රය ආරම්භයේදී දේශනා කළා. මහා මේරු පර්වතයේ ස්වභාවය හැම කෙනෙක්ටම අවබෝධ කරනවා. බුදුන් වහන්සේ මේ සත්ත සූර්යුග්ගමන සූත්‍රයේදී දේශනා කරනවා පළවෙනි සූර්යාගේ තාප ශක්තිය වැඩි වීමත් එක්ක සූර්යා ව්‍යාධියටපත් වීමත් එක්ක සිදුවෙන ක්‍රියාවලිය බුදුන් වහන්සේ දේශනා කරනවා. වසර 100ක් ගියාට පස්සේ, වසර 1000ක් ගියාට පස්සේ, වසර 10000ක්, වසර ලක්ෂයක් ආදී වශයෙන් කාලයක් ගියාට පස්සේ සූර්යාගේ තාප ශක්තිය වැඩි වීමෙන් ව්‍යාධියටපත් වීමෙන් ආලෝකය වැඩි වෙලා වර්ෂාව මහ පොළොවට ලැබීම නවතිනවා. ඒ වගේම වර්ෂාපතනය නොලැබීමත් එක්ක කුඩා ගස්කොළන්, ඖෂධ, ඒ වගේම වන දුර්ග මේ හැම දෙයක්ම වේලිලා මැලවිලා, ඒ කියන්නේ අරටු ගැහිලා මේ මහ පොළොවේ නැති වෙන ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම සූර්යාලෝකය වැඩි වීමත් එක්ක තාප ශක්තිය මුල් සූර්යාගේ වැඩි වීමත් එක්ක, ඒ කියන්නේ ගස්කොළන් වලට ජීවයක් නැති වෙන මට්ටමටම මෙන්න මේ සූර්යාගේ තාප ශක්තිය වැඩි වීමටපත් වෙනවා. පළවෙනි සූර්යයා පිළිබඳව දේශනා කරද්දී ගස්කොළන් මැලවී යාම, ඒ වගේම ගස්කොළන් හට ගන්න නැති තත්ත්වයට තමයිපත් උනේ. හැබැයි බුදුන් වහන්සේ දෙවෙනි සූර්යයා
පිළිබඳව විස්තර කිරීමේදී බුදුන් වහන්සේ දේශනා කරන මහණෙනි කාලයක් යෑමෙන් දීර්ඝ කාලයක් යෑමෙන් දෙවනි සූර්යයා පහළ වේද ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ දෙවනි සූර්යාගේ ආගමනයත් එක්ක නැත්තම් පළවෙනි සූර්යාගේ තියෙන තාපය දෙගුණයක් දක්වා වර්ධනය වුණායින් පස්සේ කුඩා කුඩා ඇලදොලවල් ගංගා ඒ වගේම අතු ගංගා වැව් ඒ හැම දෙයක්ම සිඳී යාමටපත් වෙනවා. එහෙනම් අපිට මතකයි දැන් පළවෙනි සූර්යාගේ තාප ශක්තිය වැඩි වීමත් එක්ක ගස් කොළන් ඖෂධ ඒ හැම දෙයක්ම විනාශ ස්වභාවයට පත් වෙන බව බුදුන් වහන්සේ දේශනා කළා. කිසිම ඖෂධයක් කිසිම ගහක් කොළක් හැදෙන්නේ නැති මට්ටමට මේ සූර්යාගේ තාප ශක්තිය වැඩි වෙන බව බුදුන් වහන්සේ දේශනා කළා. පළවෙනි සූර්යයා තුල තාපය වැඩි වීමෙන් ඒ වගේම දෙවනි සූර්යාගේ තාපය වැඩි වීමත් එක්ක බුදුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ඇලදොල ගංගා අතු ගංගා ආදී කුඩා ඇලදොලවල් වැව් ඒ හැම දෙයක්ම සිඳී යාමට පත් වෙන බව බුදුන් වහන්සේ දේශනා කරනවා දෙවනි සූර්යාගේ ආගමනයත් එක්ක නැත්තම් සූර්යාගේ තාප ශක්තිය දෙගුණ වුණාට පස්සේ. ඒ වගේම බුදුන් වහන්සේ තුන්වෙනි සූර්යයා පිළිබඳව දේශනා කරනවා මහණෙනි යම් කාලයක් ගිහිල්ලා ඒ වගේම දීර්ඝ කාලයක් ගිහිල්ලා තුන්වෙනි සූර්යයා පහළ වේද එය එසේම වෙන බව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහිදී බුදුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මහා ගංගාව පවා සිඳී යාමට ලක් වෙනවා සූර්යාගේ තාපය තුන් ගුණයකින් වැඩි වීමත් එක්ක. ගංගා යමුනා අචිරවති සරබු මහී කියන මෙන්න මේ ගංගාව සියල්ලම වියලී යනවා ඒ වගේම සිඳී යන බව තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ තුන්වෙනි සූර්යාගේ ආගමනයත් එක්ක. ගංගා යමුනා අචිරවති සරබු මහී කියන ගංගාව එසේ මෙසේ අපිට සාමාන්‍යයෙන් දකින්න තියෙන සාමාන්‍යයෙන් අපි ඔය කතා කරන ගංගාවල් වගේ නෙමෙයි. ඒවා මහා නැව් යන්න පුළුවන් නැව් ගමන් කරන්න පුළුවන් මහා ගංගාව. එහෙනම් තුන්වෙනි සූර්යාගේ ආගමනයත් එක්ක බුදුන් වහන්සේ මේ දේශනා කරන මහා පතාක ගංගාව පවා වියලී යන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ තරම්ම තාප ශක්තියක් මුදා හරින බවයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. හිමාල වනයේ තියෙන විශාල මහා විල් වලින් තමයි මෙන්න මේ යෝධ පතාක ගංගාව නිර්මාණය වුණේ. හැබැයි සතරවෙනි සූර්යාගේ පහළ වීමත් එක්ක බුදුන් වහන්සේ දේශනා කරනවා මේ මහා කල්ප විනාශය තුලදී මෙන්න මේ මහා විල් පවා විනාශ වෙනවා. ඒ කියන්නේ අර අචිරවති යමුනා මහී කියන ගංගාව නිර්මාණය වෙන්න පාදක වෙච්ච මහා පතාක විල් අවසානයේදී මොකද්ද වෙන්නේ? ඒ විල් පවා සිඳෙනවා. අනවතප්ත රතකාර ඒ වගේම චද්දන්ත ආදී වශයෙන් විශාල විල් පවා සිඳීමටපත් වෙනවා. අපි නැවතත් මුලට ගිහිල්ලා විමසගෙන යමු. පළවෙනි සූර්යාගේ තාප ශක්තිය වැඩි වීමත් එක්ක ගස් කොළන් ඖෂධ වර්ගයේ හැම දෙයක්ම මැලවිලා යනවා. ඒ වගේම නැවතත් වෘක්ෂ ලතාවන් වලට ජීවය නැති වෙලා යනවා. ඒ වගේම දෙවනි සූර්යාගේ ආගමනයත් එක්ක වැව් ගංගා අතු ගංගා ආදිය සිඳී යනවා. ඒ වගේම තුන්වෙනි සූර්යයා පහළ වීමත් එක්ක ගංගා අචිරවති යමුනා සරබු කියන ආදී ගංගාවන් වියලී මැලවී යාමට ලක් වෙනවා. හතරවෙනි සූර්යාගේ ආගමනයත් එක්ක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ මහ පතාක විල් යමුනා අචිරවති සරබු මහී කියන ගංගාව සිඳලා යනවා. පස්වෙනි සූර්යාගේ ආගමනයත් එක්ක පස්වෙනි සූර්යාගේ තාප ශක්තිය වර්ධනය වීමත් එක්ක බුදුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ගංගාව ආරම්භ වෙන්න තිබුණු විල් විනාශ වෙලා යනවා. රතකාර, චද්දන්ත, අනවතප්ත ආදී විශාල මහා ගංගාව නිර්මාණය කරන්න මූලික වෙච්ච විල් සිඳී යාමට ලක් වෙන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. බුදුන් වහන්සේ පස්වෙනි සූර්යාගේ ස්වභාවය පිළිබඳව දේශනා කරන මහණෙනි යම් කාලයක් ඇවෑමෙන් යම් දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වෙනි සූර්යයා පහළ වේද එය එසේම සිදුවෙන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. බුදුන් වහන්සේ පස්වෙනි සූර්යාගේ ආගමනයත් එක්ක පස්වෙනි සූර්යාගේ තාප ශක්තියත් එක්ක මහ මොහොතේ හිඳී යාම පිළිබඳව දේශනා කරනවා. ඒ අතරේදී යොදුන් 100ක් 200ක් 300ක් 400ක් 500ක් 600ක් 700ක් ආදී වශයෙන් මහ මුහුදේ ජල මට්ටම පහළට බැසී යාමක්, ඒ කියන්නේ සිඳී යාමක් සිදු වෙන බව දේශනා කරනවා. ඒ වගේම තල වශයෙන් 7 තලයක් 6 තලයක්, ඒ වගේම
පස් තලයක්, ඒ වගේම හතර තලයක් ආදී වශයෙන් තල වශයෙන් මෙන්න මේ මුහුදේ සිඳී යාම බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අවසානයේ මෙන්න මේ පස්වෙනි සූර්යයාගේ ආගමනය නිසා, ඒ තාප ශක්තිය නිසා මුහුදේ හිඳී යාම දේශනා කරන බුදුන් වහන්සේ අවසානයේදී පුරුෂයන් වශයෙන් අරගෙන පුරුෂ ප්‍රමාණයෙන් මහ මුහුද පිළිබඳ ජල ප්‍රමාණය පිළිබඳව හිඳී යන ජල ප්‍රමාණය පිළිබඳව දේශනා කරනවා. ඒ කියන්නේ පුරුෂයන් 7 දෙනෙක්ගේ උස මට්ටමට හිඳෙනවා. ඒ වගේම පුරුෂයන් 6 දෙනෙක්ගේ උස මට්ටමට මහ මුහුද හිඳෙනවා. ඒ වගේම පුරුෂයන් 5 දෙනෙක්ගේ මට්ටමට මහ මුහුද මිදෙනවා. 4 දෙනෙක්ගේ මට්ටමට. ඒ වගේම පුරුෂයන් 3 දෙනෙක්ගේ මට්ටමට, පුරුෂයන් දෙන්නෙක්ගේ මට්ටමට, පුරුෂයන් එක්කෙනෙක්ගේ මට්ටමට ආදී වශයෙන් හිඳෙනවා. මේ හිඳෙන්නේ වැවක්කත්, ඒ වගේම දොලක්කත්, අර කියපු මහා පතාක අචිරවතී යමුනා කියන මහා ගංගාවක් නෙවෙයි. මේ හිඳෙන්නේ මේ පෘථිවි තලයේ තියෙන මහා ජලස්කන්ධය, මේ හිඳෙන්නේ මේ මහා සාගරයයි මේ හිඳෙන්නේ. එහෙනම් මේ පෘථිවි තලයේ තියෙන මහා ජලස්කන්ධය මේ පියවරෙන් පියවරට ගස් කොළන් වලින් පටන් අරගෙන හිඳී යාමට ලක් වෙන බව බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මහා මුහුදේ ජලය හිඳී යාම පිළිබඳව උපමාවකින් පැහැදිලි කරන බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ සරත් කාලයට තද වර්ෂාව හින්දා ගොන් කුරවල පිරිච්ච ජලය හා සමාන යම් මට්ටමක ජල ප්‍රමාණයක් තමයි මහා මුහුදේ ඉතුරු වෙන බව බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට හිතන්න මේ පස්වෙනි සූර්යයා දක්වා එනකොට පෘථිවි තලයක ජීවය පවතින්න බැරි මට්ටමක් තියෙන්නේ. දැවි යාමක් තියෙන්නේ. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරපු මෙන්න මේ මහා කල්ප විනාශය තුල, ඒ කියන්නේ අන්තර කල්ප 64 වෙනි අන්තර කල්පෙදි මේ සක්වලක් දැවෙන විදියයි බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේ වෙනකොට මේ අනන්ත විශ්වය තුල අන්තර කල්ප 64ක් තුලදී සිදුවෙන මේ ක්‍රියාවලිය තවත් සක්වලක් තුල මේ වෙනකොටත් වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් අන්තර කල්ප 64 දී හිස්ව පවතිනවා වෙන්න පුළුවන්. අනිත් අන්තර කල්ප 64 දී නිර්මාණය වෙනවා වෙන්න පුළුවන්. අනිත් අන්තර 64 දී ආයිමත් මොකද්ද වෙන්නේ? නැවතත් හට ගැනීමක් වෙනවා වෙන්න පුළුවන්. එහෙනම් මේ අනන්ත විශ්වයේ අනන්ත සක්වලවල තුල මේ හට ගැනීම හෝ විනාශය හෝ ආරම්භය හෝ හිස්ව පැවතීම හෝ සිදුවෙන බව අපිට දේශනා කරන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ සත්‍ය වූ දේශනාව තුලින්. මෙන්න මේ 6 වෙනි සූර්යයාගේ ආගමනයත් එක්ක බුදුන් වහන්සේ දේශනා කරනවා මේ මහා මේරු පර්වතය දුම් නගින්න පටන් ගන්නවා. ඒ වගේම මේ මහා පෘථුවිය දුම් නගින්න පටන් ගන්නවා. ඒ වගේම මනාකොට දුම් නගිනවා. ඒ කියන්නේ හොඳ ආකාරයට දුම් නගිනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. බුදුන් වහන්සේ මෙන්න මේ මහා පෘථුවිය, මහා මේරු පර්වතය දුම් නගින ස්වභාවය උපමාවකින් දේශනා කරනවා. කොහොමද මහණෙනි කුඹල් කරුවෙකු තමන්ගේ පෝරණුවේ දාලා තියෙන යම්කිසි මැටි භාණ්ඩ රත් වීම නිසා දුම් නගින්නේ යම්සේද රත් පැහැයටපත් වෙලා, අන්න ඒ හා සමානව මේ පෘථුවියත් මහා මේරු පර්වතයත් 6 වෙනි සූර්යාගේ තාප ශක්තිය වැඩිවීම නිසා දුම් නගින්න පටන් ගන්න බව බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරනවා 7 වෙනි සූර්යාගේ ස්වභාවය මහණෙනි කාලයක් ඇවෑමෙන්, ඒ වගේම දීර්ඝ කාලයක් ඇවෑමෙන් ඒකාන්ත වශයෙන්ම මෙන්න මේ 7 වෙනි සූර්යාගේ ආගමනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ සූර්ය තාපය අධි බලති විදියට වැඩි වෙලා කටයුතු කරනවා. අර දුම් නැగి තිබිච්ච මහා මේරු පර්වත පෘථුවිය මේ හැම දෙයක්ම ගින්නෙන් දැවෙන්න පටන් ගන්නවා. අපි දන්නවා යම් කිසි දෙයක් දුම් දදා තිබිලා තමයි ගින්න හටගන්නේ කියන එක. ඉතින් ඒ විදියට 6 වෙනි සූර්යාගෙන් දුම් නැగి තිබිච්ච මේ පෘථුවිය මහා මේරු පර්වතය 7 වෙනි සූර්යාගේ ආගමනයත් එක්ක මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම දැවෙන්න පටන් ගන්නවා මහා මේරු පර්වතය සහ පෘථුවිය. අපි දන්නවා තලතෙල් ගිතෙල් කියන දේවල් ගින්නට අහුණන් පස්සේ තිබුණු තැනක්වත් නැති වෙනවා. එහෙනම් බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ ආකාරයට මෙන්න මේ 7 වෙනි සූර්යාගේ තාප ශක්තිය මේ පෘථිවි තලයට වැටීමත් එක්ක අර දුම්පත්තු වෙවි තිබිච්ච මහා මේරු පර්වතයේ පෘථිවිය සම්පූර්ණයෙන්ම අලු දූවිලි බවට තිබුණු තැනක්වත් නැති වෙන මට්ටමකට දැවි විනාශ වී අලු වෙලා යන බවයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. අතේ තියෙන නිල්ලි ගෙඩියක් හා සමානව මේ විශ්වය පිළිබඳව දැකපු බුදුන් වහන්සේ විසින් දේශනා කරපු දේශනාවක් මේක. අපි දන්නවා 2012 වගේ කාලවකවානුව තුලදී ලෝක විනාශය සිද්ධ වෙනවා. ඒ වගේ මේවායින් අපි ආරක්ෂා විය යුතුයි මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කියලා ආදී වශයෙන් බොහෝ කටකතා නිර්මාණය වුණා.
හැබැයි ඕනෑම කෙනෙක්ට මේ ධර්මයට සමපාත වෙන කෙනෙක්ට ඒ වගේම බුදුන් වහන්සේ පිළිබඳව මිත්‍යා දෘෂ්ටියක් නැති ඕනෑම කෙනෙක්ට සම්මා දිට්ඨියක් තියෙන ඕනම කෙනෙක්ට බුදුන් වහන්සේගේ මේ ධර්මය අවබෝධ වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ විසින් මේ දේශනා කරපු අන්තර්කල්ප 64 පිරෙන අවස්ථාවේදී මේ සෑම සක්වලකටම අත්වෙන ඉරණම ඒ සක්කල ධාතු විනාශය සිද්ධ වීම හැම කෙනෙක්ටම මේ අවස්ථාවේදී පැහැදිලි වෙනවා.